ආහාරගත් වහාම නොකළ යුතු නරක පුරුදු 4. අංක 1. පානීය ජලය. ඔබ ආහාර ගන්නා විට ආහාර පිට දැමීමට උපකාරී වෙන ආහාර ජීර්ණ යොෂ ඔබගේ ශරීරය තුළ මුදාහරිනු ලැබේ. ආහාර වේලක් අතරතුර හෝ ආහාරගත් වහාම ජලය පානය කරන විට ඔබ මෙම යුෂ තනුක කරයි. එවිට ආහාර දිරවීමට එය බොහෝ සෙයින් අපහසු වේ. අංක 2. දත් මදින එක. ඔබ ආහාර ගන්නා විට ඔබගේ දත්වලට රුධිර ප්‍රවාහනය తాවකාලික අඩු වේ. මෙය දත් දිරා යාමට වැඩි අවදානමක් ඇති කරයි. ඔබ මෙම කාලය තුල දත් මදින්නේ නම් ඔබට ඇත්තට මේවාට හානි කළ හැකිය. අංක 3. චුයින්ගම්. ඔබ චුයින්ගම් හපන විට ඔබේ ආමාශයේ ආහාර ජීර්ණ එන්සයිම මුදා හැරීමට උත්තේජනය කරයි. මෙම එන්සයිම ඇත්තේ ඔබගේ ආහාර අනුභව කර විට ඒ ආහාර ජීර්ණයට පහසු වීමටයි. චුයින්ගම් හපන එකකින් වෙන්නේ ඔබගේ ශරීරය ඔබම රවටා ගන්නවා එය ආහාර ජීර්ණයට අවශ්‍ය බවයි. එයින් ඔබේ බඩේ වේදනාව සහ අනිකුත් ආහාර ජීර්ණ වලට ගැටලුවක් ඇති විය හැකියි. අංක 4. ඇවිදීම. ආහාර ගැනීමෙන් පසු ඔබ ඇවිදින විට ඔබේ ශරීරයේ ඉන්සුලින මුදාහරීමට උත්තේජන කරන ලබන. ඉන්සුලින යනු ඔබගේ ශරීරයේ රුධිර සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වෙන හෝමෝනයකි. ඔබ දැනටමත් දියවැඩියාව සඳහා ඖෂධ ලබා ගන්නේ නම් මේ වඩාත් භයානක විය හැකියි. එම නිසා ආහාර ගැනීමෙන් පසු ඇවිදීම හැකියතාක් සීමා කරන්න. මේ වගේ වටිනා වීඩියෝවක් සමගින් නැවත අප හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්.